පුටාර් ගාලා ආවා. මේ අහන්නමයි හිටියේ. උඹලට ඊයේ අර වුණ දෙයින් මුකුත් අවුලක් නෑ නේද? අම්මේ ඒක ගැන නම් මතක් කරන්න එපා බං. ආයේ නම් බිම වැටලා තියෙන දේවල් පත්තු කරන්න නම් යන්නේ. ආපෝ ඒක පිපුරුවෙන් පස්සේ බං නිකන් මට පෙනීම අඩු වෙලා වගේ. ඒක නෙමෙයි. කෝ බං උක්කුන් සීයා. මන් දැක්ක කුස්සිය ගාව කිරි උතුරන්න මොනවද හොයනවා? මේ උදව්වක් ඕනේද? ඕන්නම් කියපන් ඈ. එහෙම ලොකෝ උදව් නෑ බං. ඔය රතිඤ්ඤත් දෙකක් පත්තු කරලා දාපන්. රතිඤ්ඤා? අම්මෝ මන් නම් අල්ලන්නේවත් නෑ. ඊයේ මතකනේ රතිඤ්ඤා කියලා අලි වෙඩිල්ලක් පත්තු කරලා. නෑ මේවා අලි වෙඩිල්ල නෙමෙයි යකෝ පිස්සුද? මේ රතිඤ්ඤා. අම්මට සිරි. දඟරයක් ආවද බං? ඔව් බං අක්කා ආවා. කැම්පස් යන්න කලින් කළු වෙන්දිරියෙක් වගේ නේ හිටියේ. යකෝ ඒකට බලපන්කෝ දැන්. තවරන් කන්න මල්ලි. කනවා. අද කනවා බුරිය උල් වෙන්න. මගේ හම්මේ යකෝ මුගේ බඩජහරිකම. දැනටම කේක් කෑලි 10ක් විතර කෑවා. ඒක නෙමෙයි. මේ කැවුම් හැදුවේ කවුද? මම මල්ලි. රහයිද? අක්කා මේ කැම්පස් ගිහිල්ලා මේ මේසන් වැඩද ඉගෙන ගත්තේ? ඇයි එහෙම අහන්නේ? නෑ මේ කැවුම් පෙනුමෙන් රහයි වගේ වුණාට මේ පට්ට හයියයිනේ. මේවා හොඳයි අර වත්තට එන වඳුරන් එලවන්න. අනේ මේ කන්න බෑ නම් ඔන්න ඕක තියපන්. නෑ කන්න පුළුවන්. හැබැයි මේ බය දත් දෙකක්වත් කැඩෙයිද කියලා. මං හරි වැඩ කරන අතරේ උඹලා මෙතන කනවනේ. උක්කුන් සීයේ ඇවිල්ලා මේ කැවුමක් කන්න. අම්මද බොල කැවුම්. යකෝ මම් පොඩි කාලේ ආසම මේවට. සුපුන් කොළුව. ඔන්න ඒ කැවුමක් දීපන්. යකෝ මගේ දත. කවුද යකෝ මේ ගල් හැදුවේ? ඇයි ඒ පාර උක්කුන් සීයට මොකද? බං උඹ මේව හැදුවේ සිමෙන්ති වලින්ද? ඇයි දැන් ඒ පාර මොකද? යකෝ හරියට නිකන් සිමෙන්ති වලින් කැවුම හදලා පාට කරලා වගේනේ. මේවා ගිනි හයියයිනේ. අනේ මේ අම්මේ මේ බලන්නකෝ. මෙයාලා මං හදපුවට එක ඒවා කියනවනේ. අර මොකද යකෝ අර නිකන් යක්ෂා වේශ වෙලා වගේ දුවන්නේ. හරියට නිකන් මේ කිකේ ගහන්නේ මම මේ බෙල්ල මිරිකන්න හැදුවා වගේ. අපේ අරකි හදපු කෑම කාපු වෙලේ ඉඳන් බඩු දඟලනවා. ටොයිලට් එකටවත් යන්න ඕනේ. මේ තාත්තා කොහේ යනවද මන්දා? තාත්තේ මම ටොයිලට් එකේ බං. ඇයි මොකෝ? අයියෝ අර කිරි උතුරන්න හදන්නේ එන්නේ නැද්ද? ඉදපන් එනවා. මේ පොඩි හදිස්සියක්. මගේ අම්මේ යකෝ සද්දේ. යකෝ තාත්තා කාලා තියෙන්නේ බෝම්බද? තව පිපුරුවොත් දොරත් ගැලවෙනවා. අම්මපා ඒ පාර මේ මිනිස්සයා නෑනේ. කොහේ යනවද මන්දා? රත්නේ සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජෝලි කරලා නෝනි මගේ නම ආමන්ත්‍රණය කරනව වුණා. අම්මපා යකෝ අද වගේ දවසක බොනවද? පිස්සුද? මම් බීලානේ. පේනවා මූණ දැක්කහම. ගිහින් අර තෙල් බෝතලය අරගෙන ගිහින් ලිපට වක් කරනවා. දැන් කිරි උතුරන්න ඕනේ. හරි නෝනේ. මං වක් කරන්න. අම්මපා මේ වගේ මිනිස්සෙක් අලුත් අවුරුද්දවත් බොන්න නැතුව ඉන්න බෑනේ. මේ තියෙන්නේ ඉන්නකෝ පොඩ්ඩක් වක් කරනකම්. මොකද්ද යකෝ ඒ චූ කරනවා වගේ ඇඟට වැක්කිරෙන්නේ? ලාම්පු තෙල් ගඳකුත් එනවා. උලමෝ බාඳන්නේ මම පණ පිටින් ගිනි තියන්නද? මොකටද යකෝ මගේ ඇඟට ලාම්පු තෙල් වක් කරන්නේ? මෙන්න යකෝ ලිප කතා කරනවා. උඹට මාව ලිපක් වගේ දෙයක් පේන්නේ? කන මදය වගේ බීගෙන ඉඳපියකෝ උඹට මම. තාත්තේ ඇයි ගහන්නේ? ඔය වෙරි හිඳිලා තියෙන්නේ. බඩ තඩියෝ මොකටද යකෝ මගේ ඇඟට ලාම්පු තෙල් වක් කරන්නේ? අම්මට සිරි තාත්තගේ ඇඟටද වක් කරලා තියෙන්නේ?
මන් දැක්ක ලිප වගේ කියලා. මේ තියෙන්නේ ලිප. හි දැක්කේ නෑනේ. ඔන්න ඉතින් ලස්සන්ට කිරි ටිකක් ඉතිරුණා. හැමෝටම ඉතින් ඔන්න සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ දැන් ඉතින් රතිඤ්ඤයක් එහෙම දාලා ගන්න ඕනේ ඈ. අපෝ මම නම් ওই රතිඤ්ඤයක් අල්ලන්නේවත් නෑ. නෙදකින් විතර. උඹලා පුදුම බයන්නේ බන් තියෙන්නේ. මෙහෙවරෙන් රතිඤ්ඤයක් දාලා පෙන්නන්න. අද පෙන්නන්නම් උඹලට මම රතිඤ්ඤ දාන විදිය. ඔන්න බලාගනි රතිඤ්ඤයක් දාන විදිය. දැක්කනේ බලපන් කොච්චර ලේසිද කියලා. බලලා ඉගෙන ගනින්. ඈ මොකද්ද යකෝ ඒ විසික් කරේ? ඔක්කොන් සීයේ මොකද්ද ඒ විසික් කරේ? රතිඤ්ඤනයක් ඔවිසික් කරේ. උඹට ඇස් පේන්නේ නැද්ද? යකෝ ඒ විසික් කරේ පහනනේ. පිසුද බං මේ තියෙන්නේ පහන. මගේ අම්මේ මොකක්ද යකෝ ඒ උනේ? හරිනේ අමාරුව. දැන් ගත්තනේ පණ්ඩිතකමට රතිඤ්ඤ දාන්න. දත් දෙකකුත් ගැලුණාද කොහේ?